මේ මම නෙලපු බුද්ධ ප්‍රතිමාව මේකේ ගොඩක් කට්ටිය මහන්සි වෙනවා. එදා මල් ලැස්සක් තමයි වැටුනේ. ඉතින් වැස්සි දෙවිගෙන කට්ටිය මේ දේ කරගෙන ගියා. මට ඕන වුණේ ගෙදරට ගෙනියන්න. මෙතන තමයි බුදු පිළිම එළුවේ. මේකට මට උදව් කරේ ගොඩක්. මම හිතනේට තුන් ලෝකෙම ඉන්න දෙවියෝ මට කිසිම ලෙඩක් දුකක් වත් කිසි සතෙක්ගේ සපාකාවක් කිසිම දෙයක් මට කිසිම අනතුරක් වුණේ නැහැ. මේකෙන් මාව ආරක්ෂා කරලා දුන්නා. ඉතින් මං කියපු විදිහට සමහරව හැව්වා නැකතක් තියනවාද මේක අරන් යන විදිහට. නැකතක් තිබ්බේ නැහැ. කට්ටිය කරවන වෙලාව තමයි මේ නැකත කියන්නේ. ඉතින් අපි බොහොම අමාරුයි මේක අරගෙන ගියා. ගිහිල්ලා කට්ටිය එක්කව කරගෙන ගියපු වෙලාව තමයි මේ පොය දවසක තමයි මේ ඒගොල්ලොන්ට ඉතින් වාඩුවක් තිබ්බ වෙලාව. ඉතින් එහෙම කරගෙන ගියා. හරිම බොහොම මහන්සි වුණා කට්ටිය. මෙතන තනියෙන් අල්ලන්න පුළුවන් වගේ හරියට මේ කළු ගල දැක්කම ඒ වුණාට ඒක අල්ලන්න බෑ. මෙතන ඉන්නොත් 30ක් මේ 30 දෙනෙක් විතර මෙතන ශක්තිය යොදවනවා තථාගතයන් වහන්සේ වෙනුවෙන්. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. කරලා අපි මෙතන හාමුදුරන්ට ගිහිල්ලා මං කියලා අපේ හාමුදුරන්ගේ මම චීවරේ යක් ඉල්ලගත්තා. සල්ලි වලට ගන්න නැතුව ලොකු හාමුදුරුවන්ගේ මං ඉල්ලගත්තා මේව පාවිච්චි කරපු චීවරයක්. ඒක ඊට වඩා බලගතුයි. කඩෙන් සල්ලි දීලා ගන්නවට වඩා පුදුම වාංශයක්. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මිනිස්සු බලන්න ඉන්න අමාරු. ඊට පස්සේ ඒ ගෙදර අයියා මට ගොඩක් රැකවරණය දුන්නා. ඒ ගෙදර අයියා තමයි මේ ජැකට් එක දාලා ඉන්නේ. එයා තමයි මේ චීවරේ අඳන්නේ ඉදමෙට. ඉතින් ඒ පැත්තෙන් පොඩි අය පොල් කටුපත්තු කරනවා. ඒවා නිවෙනවා. ආයි දුවනවා මම. ඉතින් එහෙම මිනිස්සුන්ට තේරුණා දෙයක් මේක ඇත්තක් කියන එක තේරුණා. කිසිම පාරේ අරගෙන යනකොට කිසිම බාධාවක් කවුරුක්වත් ආවේ නැහැ. අපිට මේ පෙරහැරේ යනකොට කිසිම අවහිරයක් නැහැ. මේ වලින් තේරුම් ගන්න පුළුවන් මේ තුන් ලෝකේ ඉන්න සත්වයෝ මේ වගේ හොඳ දේවල් වලට උදව් කරනවද කියලා. ඔයගොල්ලෝ කරලා බලන්න. ඒ වුණ තමයි මේ තුන් ලෝකේ ඉන්න සත්වයෝ ඉන්නෝ කියලා තේරෙන්නේ. දෙයක් කරලා බලන්න ඕනේ. ඒක නිර්මාණය වෙනවා හරියටම. කිසි බාධාවක් නැතුව. බලන්න. මේ බලලා බලන්න. කැම නැහැ මෙතන. මේ බලලා බලන්න. ගියාම ඉඳන් ඔය අපිත් එක්ක ඔය වගේ දේවල් වලට එකතු වෙච්ච කෙනෙක්. අන්න බලන්න. ඒ දවස්වල මම රවුල වලදී ඒ රවුල බුදුහාමුදුරුවන්ගේ මේ පිළිම වෙනුවෙන් මම ලේ හොල්ලන්න වෙනවා. එතකොට මොනවා හරි පූජා කරන්න ඕන. මම මේ රවුල එකතු කරලා කපලා මේක වැඩේ ඉවර වෙලා ගල්තුර බෝධියට ගිහිල්ලා වැඳලා කරලා පා කරා. ගොඩක් දේවල් කරා. නිකම් බෑ කරන්න. මේවා කරනකොට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කරන්න ඕන. වරද්ද ගත්තොත් ලෙඩ වෙනවා ජීවිතේටම. ඒ හැටි වරද්ද ගන්න නරකයි. ඔය මස් මාළු නොකා නම කිසි වරද්දක් නොකර මේ කරපු මේ එක බලන්න මිනිස්සු. බලන්න හොඳ දෙයක් කරනකොට මිනිස්සු ඔයගොල්ලන්ට බලන්න ඔය කවුරු මොකා කිව්වත් ඔය තියෙනවා අද මේ හැම නාලිකාවම කියනවා අර පොතයි මේ පොතයි අර බණ පොතේ නෙවෙයි මේ පොතේ නෙවෙයි කරන නෑ. මම ඒ පොත් වලින් මං ඉගෙන ගන්න නෙමෙයි. දේවල් කරලා වඳින්න ඕන කෙනෙක්ට තියෙනවා මේ පොත්පත්.
වඳින්න පොත්පත් තියෙනවා නම් පිළිමයකට වැන්දා නම් ඔකොන්ට ලබා ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔය බලන්නකො තුන් ලෝකෙම ඔය බලන්න කිසිම වාහනයක් එන්නේ නැහැ. මම ගෙදරටත් ගෙනාවා. ඒක ඉතින් පින්වත්නි ඕගොල්ලන්ට තේරෙන්නේ නැති මේ මිනිස්සු හරියට දුක් විඳිනවා මේමයි මං සංග්‍රහයක් කරා මේ කරන්න ඕනනේ ඉතින් කරා. ඉතින් ඒක නිසා අපි මේ තව වීඩියෝකින් අපි හම්බෙමු